ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ස්ලිප් knot එක හදලා චේන් කීපයක් ගොතා ගන්න. නවත්තපු තැන ඉඳලා පිටිපස්සට චේන් පේලියේ තියෙන පිටිපස්සේ බැක් බාම් ගණන් කරලා ගන්න පිටිපස්සට 3ක්. එතකොට තුන්වෙනි එකට තමයි අපි දැන් ඩබල් ක්‍රොෂේ එක හදන්නේ. ඔයගලන්ට පේනවා බැක් බම්ප් එක මේ විදිහට තියෙනවා. අපි දැන් යාන් එක එකපාරක් කටුවේ පටලවලා තුන්වෙනි බැක් බම්ප් එකට half double එක හදන්න යන්නේ. යාන් එක එකපාරක් ගන්නවා. එතකොට ලූප්ස් 3ක් තියෙනවා දැන් කටුවේ. අපි යාන් එක ආපහු ඒ තුනෙන්ම එළියට ගන්නවා. යාන් එක පටලවනවා කටුවේ. බැක් බම්ප් එකෙන් අපි දාලා එකපාරක් යාන් එක ගන්නවා. ඒ 3ක් තියෙනවා දැන් තුනෙන්ම යාන් එක ගන්නවා. ඒ විදිහට තමයි half double crochet එක අපි හදාගන්නේ. ඉතින් මේ පේලිය ෆිල් කරගෙන යන්න ඒ විදිහටම. ඊට පස්සේ අපි ඊළඟ පැත්ත හරවන්න කලින් චේන් එකක් දාලා තමයි හරවන්නේ. චේන් එකක්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට කටුවේ පටලවලා එකපාරක් අපි දැන් මේ පේන හිඩස් පේන ඔයගලන්ට ඒ ස්ටිච් දෙකක් අතර හිඩසින් දාලා මේ විදිහට කලින් විදිහටම half double හදාගන්න. ඒ තුනෙන්ම ගන්නවා. පටලවලා හිඩසෙන් දාලා එකපාරක් ගන්නවා. ඊට පස්සේ ආයෙ යාන් එකේ තුනෙන්ම ගන්නවා. මම හිතනවා පැහැදිලි කියලා. ඉතින් මේ විදිහ තමයි half double අපි crochet පේලි හදාගෙන යන්නේ.